හයි ඉතාතරෙන් පිළිගන්න අදත් පොගොල හැමෝම මේ පැත්තට ඉතිවල තම්මලක දකින්න ඇති වන් තප්පර පහක වගේ පුංචි විඩගත්දාලා වියස් 76,000කට අධික ප්‍රමාණයක් කරන්තින ෂෝට් ෆීඩ් එකේ ඒවගඳමයි ඒක මේන් ඕඩියන්සක යුනයිටඩ් ස්ටේටස් ඒ කියන්නේ US ඕඩියන්සක තමයි ඉන්නේ. ඉතින් ගොඩක් අය YouTube ෂෝට්ලින් ෂෝට් දාලා බලාපොරොත්තු වෙනවා US කියන කන්ට්‍රි එක ටාගට් කරන්න. මොකද US කියන කන්ට්‍රි එක ටාගට් කළා කියන්නේ ඔය හිතනකෝ ලංකාවට ඒවා ෂෝට් channel එකක් කළා views 1000කට වට හම්බෙන රුපියල් අපි හිතමු 10ක් වගේ කියලා. එහෙමනම් ඔය United States එහෙම නැත්නම් US කියන කන්ට්‍රි එක ටාගට් කළා ෂෝට් වීඩියෝ කළොත් සාමාන්‍ය ෂෝට් වීඩියෝ views 1000කට වට රුපියල් 2000ක් 3000ක් වගේ ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට තේරෙන්නේ නැති වෙනස කොච්චර පරතරයක්ද කියලා. ඉතින් ඒක ඔයාලා කරන වීඩියෝස් කැටගරි එක මතත් වෙනස් වෙනවා. ඉතින් මම කලේ පුංචි අර ඕගොල්ලෝ දැකලා ඇති ඔය YouTube එකේ තියෙනවා චිට් එක මොන හරි ලියලා චිට් එක වේගෙන් දිගාරිනවා. අන්න ඒ වගේ ෂෝට් තමයි මම මේ channel එකේ දැම්මේ. ඉතින් මම මේක හැදුවේ නිකමට පිටරට audience එක සෙට් වෙයි කියලා හිතාගෙන. ඉතින් මම දැන් channel එක පටන් ගන්න දැන්ට මාස දෙකක් වගේ යන වීඩියෝස් දාන්න අරන්. ඉතින් මේ වෙනකොට subscribe උත් ඉන්නවා 3000 ගණන්. මම හැමදේම දැන් ඕගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පෙන්නන්න. ඒ වගේ තමයි channel එකේ සම්පූර්ණ තියෙන ෂෝට් විතරයි මේ ෂෝට් වල දාන්නෙත් අර චිට් දිගාරෙන වීඩියෝ. ඉතින් මම වීඩියෝස් ඔයගලන්ට පෙන්නන්න දැන් වීඩියෝ අතරතුර ඔයගලන් channel එකේ නම නම් කියන්න විදිහක් නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා channel එකේ නම කිව්ව පිටරට audience එකක් ඉන්න හින්දා ලංකාවයි බැලුවොත් සර්ච් කරලා බැලුවොත් ඊට පස්සේ ඉතින් ලංකාවට තමයි අපේ මේ තියෙන channel එකේ වීඩියෝස් පෙන්නන්න ගන්න. ඒකින්ද මට ඔයගලන්ට channel එකේ නම කියන්න විදිහක් නැහැ. මම channel එකේ වීඩියෝස් ඔයගලන්ට පෙන්නන්නම්. එතකොට ඔයගලන් හිතා ගන්න පුළුවන් මම මොන වගේ වීඩියෝස් දාන්නේ. එතකොට ඔයාලට පිටරට channel එකක් පිටරට audience එකක් කරලා channel එකක් කරනවා නම් මේ වගේ වීඩියෝස් කරලා ඔයගලන් පුළුවන් හොඳ audience එකක් හදාගන්න. ඔයගලන් වෙනවා දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති කමෙන්ට් එහෙම ගොඩක් ඉන්නවා. ඉතින් වීඩියෝ එකකට කමෙන්ට් 200ක් 300 සමහර වීඩියෝස් තියෙනවා කමෙන්ට් 300යි ලයික් 200යි. ඉතින් කමෙන්ට් කරලා දෙනවා ගොඩක් අය ලයික් වලට වැඩි. ඉතින් බලන්නකො වීඩියෝ එක ඇතුළත කොච්චර ඒ audience එක රැඳිලා ඉන්නවද කියලා. ඉතින් ඒ වගේ වීඩියෝස් දැම්මම ඉක්කොනේ රීච් වෙනවා. මොකද ඒගොල්ලෝ කමෙන්ට් කරනවා වීඩියෝ එක ලයික් කරනවා. ඉතින් කමෙන්ට් කරනකොට වීඩියෝ එක සාමාන්‍යයෙන් දෙපාරක් තුන් පාරක් ප්ලේ වෙනවා. මොකද තප්පර 5ක වගේ පුංචි වීඩියෝ ගන්න. එතකොට YouTube එක විසින් හිතනවා මේ වීඩියෝ එක ගොඩක් audience එක කැමතියි කියලා තවත් අයට මේ වීඩියෝ එක පෙන්නනවා. ඉතින් මේ channel එකේ ගත්තොත් main audience එක ඉන්නේ United States ඒ කියන්නේ US country එක තමයි main audience එක විදිහට ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති screen එකේ. ඉතින් අර views 76000 ගේ වීඩියෝ එකට දැන් දාලා මට මතක හිටියේ දවස් 7ක් වගේ වෙනවා. ඔව් දවස් 7ක් වෙනවා. ඉතින් මම වීඩියෝ එක කරන්න ගත්තට ඒ දවස්වල වීඩියෝ එක කරන්න ගත්තට වීඩියෝ එක කරන්න ඕනේ නැහැ. මොකද ලැප් එකේ ස්ටෝරේජ් තිබුණේ නැහැ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාගන්න. ඉතින් අද තමයි මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාලා ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ. ඉතින් තාමත් මේ channel එකට නෙවෙයි මේ වීඩියෝ එකට views යනවා. ඉතින් තාමත් දාන වීඩියෝස් වලට පැය 24ක් යන කලින් views 30000ක් 40000ක් අනිවාර්යෙන්ම එනවා. ඉතින් මම කොහොමද United States ටාගට් කළේ කියලා කිව්වොත් මම ඇවිල්ලා වීඩියෝස් අප්ලෝඩ් කළේ හරියටම රෑ 12ට පාන්දර 12ට තමයි වීඩියෝස් අප්ලෝඩ් කරන්න ගත්තේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා පාන්දර 12 කියලා ලංකාවේ audience එක හැමෝම 99%ක්ම වගේ නිදි රෑ 12 වෙද්දි. ඉතින් United States වල US වල රෑ 12 ලංකාවේ වෙලාවෙන් රෑ 12 කියන්නේ සාමාන්‍යයෙන් දවල් වරු වගේ. එතකොට ඉතින් ගොඩක් අය ඒ audience එක YouTube එකේ active වෙනවා. එතකොට ඒ වෙලාවට වීඩියෝ එකක් අපි publish කරාම YouTube එක විසින් ඒ active ඉන්න audience එකට තමයි ඒ videos පෙන්නන්නේ. ඉතින් ඔයා ලංකාවේ වෙලාවෙන් දවල් වරු උදේ වරු වගේ upload කළොත් අනිවාර්යයෙන්ම ලංකාවට තමයි ඔයාගේ videos පෙන්නන්නේ. ඒකින්ද ඔයා US වගේ country එකක් ටාගට් කරනවා නම් අනිවාර්යෙන් රෑ 12 කියන රෑ 12ත් පාන්දර 3ත් අතර වගේ කාලේ ඔයා වීඩියෝ එකක් පබ්ලිෂ් කරන්න අනිවාර්යෙන්ම හිතා ගන්න. ඔයා ලංකාවේ වෙලාවෙම උදේ වරු වීඩියෝ අප්ලෝඩ් කළා නම් වීඩියෝ පබ්ලිෂ් කළා නම් හිතන්න එපා කවදාක United States ඔයාට හම්බ වෙයි. United States ඔයාට audience එකක් හදා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ඔයගලන්ට දැන් පේනවා ඇති මේ වීඩියෝස් එකේ ඇනලිටික්ස් මේ views audience එක මේ හැමදේම ඉතින් පුදුමයි නේද? ඉතින් channel එකේ නම කියන්න දෙයක් නැහැ. සමා වෙන්න ඒකට. ඉතින් ඔයත් channel එකක් කරනවා නම් පිටරට audience එකට ටාගට් කරලා කිසිම යාළුවෙක්වත් ඔයාගේ channel එකකින් නම කියන්න එපා. ඒක තමයි ඒ channel එකෙන් ඔයා ලංකාවේ වීඩියෝස් බලන්නත් එපා. ඔයා ලංකාවේ නිකන් ඉන්නලා YouTube එකේ වීඩියෝස් බලන්න වෙනම account එකක් හදලා ඒකෙන් වීඩියෝස් මුත් අප්ලෝඩ් කරන්න බෑ. ඒක නිකම්ම YouTube එකේ වීඩියෝස් බලන්න තියාගන්න. ඔයා පිටරට channel එකක් කරනවා නම් ඒ channel එකේ ඔය පිටරට audience එකේ වීඩියෝස් බලුවට කමන්නේ ලංකාවේ එක ඒව බලන්න එපා. ලංකාවේ අයට ඔයාගේ ඒ වීඩියෝස් වල ලින්ක් එක ෂෙයා කරන්න එපා. ඔයා බලන්නත් එපා. ඉතින් එහෙම බැලුවම ලංකාවේ තමයි මේ වීඩියෝස් පෙන්නන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝස් වල ඔයගොල්ලෝ දැක්ක ඇනලිටික්ස් මේ හැමදේම දැක්ක. ඉතින් මම මේ channel එකේ දැන් ඉතින් මම හිතනවා තව මාස කිහිපයක් ඇද මොනටයිස් අපිට ගන්නත් පුළුවන් වෙයි කියලා. ඉතින් බලමු. මේ හැම දෙයක් ගැන මේ channel එකේ මම අප්ඩේට් දෙන්නම්.
ඉතින් ඔයාට United States ටාගට් කරන්න ඕන නම් මම කියන්නේ හරියටම රෑ 12ට වීඩියෝ සපෝට් කරන තව දෙයක් තමයි මම මේ ෂෝට් හැම වීඩියෝ එකම අගට ඒ කියන්නේ ටයිටල් එක දාලා අගට මේ US country එකේ ෆ්ලැග් එක කොඩිය මං ඇඩ් කළා. ඉතින් ඒ ඇඩ් කරපු කොඩිය ඇඩ් කරපු ඉඳලා මේ ඇප් එකේ මෙතන ටයිටල් එකේ අගට US කියලා පෙන්නන්නේ. ඉතින් මේක ෆෝන් එකේ YouTube studio app එකෙන් ගියා නම් මෙතන කොඩිය තමයි පෙන්නන්නේ. ඉතින් මං හිතනවා ඒකත් මොකක් හරි බලපෑමක් වෙන්න ඇති කියලා. මොකද ඒ කොඩිය තියෙන හින්දා සමහරට YouTube විසින් ඒ United States පැත්තට වීඩියෝ එක යවුවද කියන්න මන් දන්නේ නැහැ. ඉතින් පොඩි හරි සම්භාවිතයක් ඇති. එහෙම ඒකටත් ඉතින් ඕගොල්ලොත් ඒ වගේ කරනවා නම් එහෙමම ෆ්ලැග් එක දාලා බලන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද කතා කළේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් ඕනනම් වීඩියෝස් කැමති මේ වගේ වීඩියෝස් වලට කැමති නම් පල්ලෙහාන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න වීඩියෝ එක ලයික් කරන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙන බලාපොරොත්තු වෙන අදට ගිහින් නම් ඔයගොල්ලෝ හැමෝටම good bye.